මචන්ලා welcome to Gamers Cell my YouTube channel ඉතින් බොක් කාලා ඉන්නේ රාට කාලා බීලා උදේට බොක දාලා එහෙම දින්නේ මොනවද දන්නේ නැහැ ඉතින් හරිද ඉතින් මචං ඔන්න ගොඩ දවසකට පස්සේ හම්බෙලා තියෙනවා අයියලා අක්කලා නංගිලා මල්ලිලා යාළුවෝ සෙට් එකම ඉතින් මචං ඉතින් ඔන්න අදගෙන තියෙන challenge එක මේක තමයි ගේම් ප්ලේ එකක් දෙකක් තියෙන නිසා විශේෂ අතන්නේ එකයි හොර ගේම් ප්ලේ එක තුන්වෙනි ගේම් ප්ලේ එක මං දාන ගණන් යන බව මචං දින් දෙන්නම් ඉතින් මේක මේ ඔයාලට මතක ඇති මං වීඩියෝ එකක් දාලා තිබ්බා ලංකාවේ හදපු ගේම්ස් 13ක් ගලා අන්න වීඩියෝ එකට හරිය මට මතක නෑ බං ඊට කලින් දාලා තිබ්බා අර ප්‍රොජෙක්ට් 404 ගේම් අන්න ඒකට හරිය ඊ දෙකෙන් එකට දාලා තිබ්බ එකනේ තමයි එකක් challenge හොර ගේම් කියලා ඉතින් මං එහෙම මොකක්ද ගහන්න ඕනේ ගේම් එක කියලා ඉතින් දාලා තිබ්බා the Vinilo ගේම් එක ගහන්න කියලා මචං ඉතින් ඔන්න ඒක තමයි මං ගහන්නේ ඉතින් එයා දාලා තිබ්බේ නෑ මොනවද කරන්න ඕනේ කියලා ඉතින් ගහන්න කියලා තමයි දාලා තිබ්බේ ඒ කියන්නේ ගහන්න බෑ කියලා හිතන්නේ නැත්තේ ගහන්න පුළුවන් බං ගේම් එක බලමු ඉතින් මං ඒ කමෙන්ට් එකත් පින් කරා එයා දාලා තිබ්බ කමෙන්ට් එක පින් කරන්න කියලා පින් ඩිස් කමෙන්ට් කියලා මචං ඉතින් ඔන්න අද ගෙනාවේ ගේම් ප්ලේ එක හරිද ඉතින් ඔන්න එයාගේ කමෙන්ට් එකත් මං ඔන්න මගේ ස්ක්‍රීන් එකේ පෙන්නුවා මචං ඔයාලට පේන ස්ක්‍රීන් එකේ තියෙනවා ඉතින් මචං හරිද ඔන්න දැන් ගේම් එක ලෝඩ් වෙනවා මං තියෙන්නේ අපි වැඩි ගත නැතුව ගේම් එක ප්ලේ කරමු ඊට පස්සේ මචං ඒක තෝරන ඉස්කෝලේ පටන් ගත්තායින් පස්සේ දන්නවනේ මචං වැඩි හැම වැඩි දීලා තියෙන්නේ ඉතින් අපි පොඩ්ඩක් පාරක් උනේ ඒත් unsubscribe කරන්න බෑ අනිවාර්යෙන් සතිය වීඩියෝ දෙකක්වත් දානවා ඉතින් ඊළඟ කොහොමද අනිවාර්යෙන් දානවා ඉතින් ඒක තමයි මේ සිකුරාදා රෑ දාන්නේ මචං හරිද නැත්තම් සිකුරාදා දානවා හරිද මචං ඉතින් වටේ සද්ද නම් මට කරන් දෙන්නේ ඔය මට ඉතින් මේ කටි කතා කරන්න ඒවා හැන වටේ පිටේ ඔය කුරුල්ල ගෑ ගහන ඒවා සතුටයි මොකක් හරි පොක කියලා දෙන්න කරන් දෙන්නේ මචං එහා ගෙදර පිරිද්දක දාලා මචං ඒකත් දැන් දෙන්න මචං අපි ගේම් ප්ලේ කරමු හරිද මේකද ලෝඩ් වෙන්නේ නැහැ ඉතින් මචං මේ ගේම් එක ගොඩක් හොඳ ගේම් එකක් ඉතින් මේකේ Play Store එකේ සමහරුන්ට ගන්න බැරි සීන් එකක් තියෙනවා මචං මටත් ඒක උනා Play Store එකේ not play the මේ ඩිවයිස් එකකින් සීන් එකක් ඩවුන්ලෝඩ් කරන්න දුන්නේ ඉතින් මම ඊට පස්සේ up to down එකේ ඒකෙදි දාගත්තා ඉතින් ගේම් එක මම APK එකක් ඉදිරියට දාගන්න කලින් මම මෙයාට මැසේජ් එකක් දාලා තිබ්බ මචං මේ දැන් මම වෙන ගේම් එකක් දෙන්න කියලා පුළුවන් නම් ඒක ගහන්න බෑ කියලා ඉතින් ඔන්න ගෙනාව ගැහුවා මොකද්ද මම මේ ගේම් එකෙන් ආයි තෙලිලා නිකන් කෑෂ් වුණා වගේ සින්න ඉතින් අපි මේ ගේම් ලෝඩ් වුණාට පස්සේ නම් බලමු පොඩ්ඩක් මම වීඩියෝ එක පෝස්ට් කරන ලෝඩ් වෙනකන් How to earn money with artificial intelligence. දෙරි කාටිය බුක ගිහිල්ලා ඉන්නේ අම්මට දෙරි ඒකෙට දෙන්නෙත් නම් බුක ගිහිල්ලා තැති අනේ මන්ද මචං හරි ඉතින් මම පෝස්ට් කරේ ලෝඩ් වෙනකන් අර ඇඩ්‍රස් දෙවලුත් ආ මචං ඉතින් කරන්න යන්නේ ඉතින් මම මිනිසා ගේම් එක ස්පෝන් මම මෙතන ගහලා කද්ද h.a.r.e heya අම්මට සරහාවේ ගිහුම් උනන්නේ ගහලා තියෙන්නේ එලිවේටර් සිස්ටම් අම්මට එලිවේටර් සිස්ටම් කියනකො අපි බලමු මෙතනින් අම්මට සිරියකෝ කොහොමද ලැග්ගේ මගේ අපි බලමු මෙතන 24 ඉන්නේ කෝල් එලියට ඔබම බලන්න අන්න අතන මාරේනවා මං 17 40 49 ඒත් ඉන්නේ බෑ මිරෙද්ද එලිවේටර් ඇට මවුගුල අඩෝ යන්න වෙලා එලිවේටරේ මම ප්ලේ කරලා නෑ බං කලින් ඉඳලා කියන්නේ පාත් වෙන්න පුළුවන් මට හරිද සුපිරි මෙන්න මෙතනින් අපිට පෝස් කරන්න පුළුවන් මචං මෙතන ලූප් සෙන්සිටිව් අම්මට හිටින්න මර්චෙස්ට් එකක් තියෙනවා ඉතින් බේබි කෙනෙක් ගේම් උනක් තියෙනවා මචං හරි පූසෝ 12න් 3ක් ඒ කියන්නේ ගේම් එක සේව් වෙනවා මචං හරිද මං මුලින්ම එකපාරට ටෙස්ට් කරන්න ගිහුවා එතකොට ආපු ඔය මේ 3 තමයි ඔය පූසෝන්ගේ 12කින් මේ 3ක් ඉන්නේ මචං කරන්න යන්නේ නැහැ ඉතින් මං ඕක දන්නේ නැහැ නේ මං දන්නා රීසෙට් හරි කරනවා නේ මචං ඉතින් කලින් කියලා යන්න බෑ ඒ 12 මොන පැත්තේ ගියේ මං මෙන්න මේ පැත්තෙන් මචං යන්න ඕනේ. හරිද? මේ පැත්තෙන් යන්න. පෙරමුණ ගන්න ඕනේ. පෙරමුණ ගන්න කිව්වට පෙරමුණ ගන්න කවුරුත් නැහැ. අපි බලමු අර කාමරේ නෑ. මේක කන්නේ නිකන් ආච්චිගේ මායක් කියන මචං. හරිද? මම කියන්නේ ආච්චිගේ සිලයිෆ් හරිද? ආච්චිගේ තාත්තගේ වයිෆ් මචං කියන්නේ. හරිද? පොඩ්ඩක් ඔය නෑදෑකම් ගැන ඉගෙන ගන්න ඉල්ල උඹලා. හරිද මචං? හරිද? අයියලා අක්කලා නංගිලා මල්ලා වුණාම ඉගෙන ගන්න. නම්බර් සිල් දොර ක්ලෝස් කරන්නත් පුළුවන් නේ මං. ක්‍රෝස් නේ මං ක්ලෝස්. මම දැන් හෝල් වුණ දෙයක් මචං.
අන්න අතනින් වතුර වැටෙනවා වගේ මන් දැක්ක ඩීඑල් එකක් වගේ බං මූ මේ වෙවුණාද අනේ අඩෝ ගෙදර කඩන් වැටෙනවා ඊටගම අන්න එක ප්‍රශ්නේ අම්මට සිරිවර්ධන වෙනවා මචං සිරිවර්ධන වෙනවා සිරිවර්ධන එනවනේ මේ බං සිරිවර්ධන වෙනවා කියලා මං කියන්නේ හරිද ඇහෙන්නේ නැත්තම් ගිහිල්ලා කන් දෙක පොඩ්ඩක් ගලවලා තියලා ඩොක්ටර් කෙනෙක්ට කන් දෙක දීලා පොඩ්ඩක් චෙක් කරගනින් හරිද මචං හරිද එතකන් ඉතින් ඩොක්ටර් චෙක් කරලා දෙනකම් පොඩ්ඩක් හිටපන් ඉතින් මාසයක් විතර කරන්න යන්නේ නැහැ නේ මචං හරිද ඉතින් මචං මට කරන්න බැරි මම ආස නැති දෙයක් තමයි මේ අවස්ථාවේදී මේ ගේම් එක වුණේ එක පාටට ගේම් එක පෝස් වුණා මචං හරිද follow the black cat කියලා මේකේ තියෙනවා ඒ වුණාට මට follow කරන්න කොහොමද මම මේ විදිහට පෝස් වුණාම ගේම් එක මොකද්ද කරන්නේ හරි අඩෝ හරි පොට් එක නම් වෙනස් වුණා කන්ට්‍රෝල් සිස්ටම් එකක්වත් වැඩ කරන්නේ නැහැ මචං අඩෝ ඇයි කාපිබරයි මචං ඉතින් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ මචං හරිද අනේ මන්ද බම් පෝස් වෙනවා ගේම් එක තමයි පෝස් වුනේ කියන්නේ ෆෝන් එකකින් ගේම් එක පෝස් වුණාට රෙකෝඩ් එක උඩක් වෙන්නේ නැහැ මචං තාම බලමු පෝස්ට් මචං මේ අඩෝ මේ ගන්නේ මම ඩේටා ලාවේ හරිද මේ පාරන මෙන්න මුගියතේ ටෝචක් තියෙනවා හිතයි හරිද අනේ මන්ද මචං හරි ගේ කරන් වැටෙනා වගේ සීන් එකක් මට දැනෙන්නේ අතනදී ගියාම නිකන් ඒ වගේ සීන් එකක් තමයි ඒකයි මම මෙතනින් ආයි ස්පෝන් උනේ මචං හරිද ස්පෝන් උන්නේ නැහැ මචං ඉතින් ලැග් වුණාට පස්සේ දන්නවනේ මචං ඩාංගිනා ඩූංගිනා අනේ ඊ කඩන් ගන්නවා මට දුවන්න ඕනේ අම්මට සරි ඒක දැන්න ගියාම අනිත් හැමදේම ගේ කඩන් ගන්නවා බලන්න අනේ අයි මන් දැක්කේ මුලින්ම මේක පලින් වට ආව ඩීඑල් කඩන් ගන්නවා අයි මෝඩයා ඉන්නවා මතින් ගණන් ගන්නවා මතන් පූස බ්ලැක් කැට් ෆලෝ කරන් තියෙන්නේ ඉතින් බ්ලැක් කැට් 12න් 13ක් නෙමෙයි බං 12න් 3යි හොයගෙන ඉතින් 13ක් ගැන කතා කරන්නේ අකෝ එහෙනම් මලට දින්නානේ අම්මෝ ඊග මං හිතුවේ මගේ යයි කියලා අරවා අයියේ අයි බඩ කන්න බෑයිද අනේ අයියේ අපි මේක ඇතුලේ යන්න ගිහලා කරවා ගමු අයියේ අනේ අයියේ මාව මේක ඇතුලේ දාලා දොර ඇහුවා අනේ අයියේ දුකයි අඩෝ මචං ඔය මං හිතනවා ෆුල් ආතල්ලේ කියලා ඉතින් මේ ගේම් එක මේ හැන්දි මගුල අරන් මට කියන්නේ උඹලා පොල් ගන්න නේද හැනි පොල් ගන්න බෑ සෝරි මචං ඉතින් එකපාරට කියන්න ඕනේ ඩයලොග් එක මොකක්ද කියලා හිතා ගන්න බෑ මචං ඔන්න ඔකයි ප්‍රශ්නේ හරිද දොර මම බිත්තියට දෙන්නේ අකෝ බඩන් එක අඩ පූස නැද්ද මං පූස ඉන්නවා ඥාව් ගාපන් ඥාව් ගන්න බැරි පූස ඉන්නවා නම් කියහම මං ඥාව් ගන්න පුරුදු කරලා දෙන්න අපේ ගෙවල් පැත්තේ නම් ඉන්නවා සුපිරියර් ඥාව් ගන්න පුළුවන් ඥාව් නෙමෙයි මං ගන්නේ හරිද අන්නේ විදිහට මං ගහන්නේ අනේ පූස ගියානේ බං ඇටයා පූසට ගියා මචං අනේ බං බ්ලැක් කැට් ගියානේ අඩ මේ ගේම් එකේ නම ද බේබී ඉන්නලෝනේ බං කැට් සීන් නන්නේ මචං මේක තියෙන්නේ අනේ මන්ද මටද පිස්සු මම මේක වෙන කොටසක් තෝරගෙන අනේ මන්ද ගේම් එකේ නමත් අන්නේ එකයි මොකද දන්නේ මචං මම දන්නේ ගේ තුරකුත් කඩන් ගන්න ගෙදරක් ආස ඉන්නේ තාඩික්කින් මමත් එක්ක කඩන් ගැටේ මෙච්චරලා කඩන් ගන්නවද අපෝ ගෙදර මං ගන්න මෙච්චරලා කඩන් ගන්න පුළුවන්ද ගෙදර පුළුවන්ද ඒක තමයි මොකද මචං ටොයි බොක්ස් ප්‍රීමෝම් සෝල් මොන හරි සෝල් මොකක්ද හරි මොකක් හරි දාලා තියෙනවා මචං ඒකින් වැඩක් ඉන්නේ නැහනේ අපිට වින්නේම නැහැ මචං වැඩක්
අයියා අයියෝ සාමි ඇයි මටම මෙහිම වෙන්නේ අනේ ඇයි මටම මෙහෙම වෙන්නේ මේක ආමේ තියෙන පාඩි වෙලා මම මෙච්චර ලවනවා උඩ තට්ටුවට යන්න පාඩි වෙලා කොහෙන්ද කියලා මුඩයාගේ ගංජා ගහලා විලු දෙපාන්දරදී ඇටේ මේක ලොක් වෙලා යකෝ අම්බෝ ඒක ඈ වොෂින් මැෂින් එක යමන් අපි වොෂින් මැෂින් එක ඇතුළේ මචං යන්න බැයිද කලින් කියන්න බෑ බං අපිට වොෂින් මැෂින් ඇතුළේ ඩිංගන්න බෑ කියලා මන් දෙක මේකට මොකක්ද දන්නේ මන්ද මොකක්ද දන්නේ ඒකින් වැඩක් ඉන්නේම නෑනේ මචං හරිද මෙතන බ්ලැක් ඇට් ඉන්නවා කියලා මට කියහා රෙකෝඩ් එකක් ප්ලේ කරන්න පුළුවන් කකර ඉංග්‍රීසි වලින් මල මගුලක් කියනවා තේරෙන්නේ නෑ මොකක්ද දන්නේ මගුලක මං හිතන්නේ අර පෝරෝනාගෙදි කියන කවි ටික මොකද්ද මේ the key to secret නම් මොකද්ද කියනවා කොයකෝ කී එක කී එක මම ගත්තානේ අන්න පූසේ මට තමයි අන්තිමට ඉල්ල තියෙන පූස අඩි තියෙනවා මචං බලහන් පූස වුණත් මම කැට වැඩ කරන්න හොඳ නෑනේ මචං පූසනා පූසයිදී උඩ තාරියක් උඩට නගින්න බලන්න මචං මෙතනින් අනේ මෙතන කැප්ෂන් එකක් කරන රෙකෝඩ් එක දෝ කරන්නත් බෑ පූස උඩට නැගලා තින්නේ මචං පූස උඩට නැගලා තින්නේ අපිට දැන් උඩට නගින්න බෑද බං පූස උඩට නැගලා කියලා දන්නවා මේ ඉතින් ක්ලයිම් ලෙඩ බං ලෙඩ හුඩා අනේ පල්ලයට ඇරින්නේ නෑ වගේ තනින් අයි මේ හරි කළුවරයි මට ඩෝස් දෙන්න බැයිද අනේ මල්ලි අම්මට චාර්ජ් 20යි යකෝ ටිකින් ෆෝන් එක ටුම් ගාලා ඔෆ් මොකද්ද බං ඒ උනේ අම්මට හරි මාගේ පූසා හරි පූසා වලකත්ද මං අඩෝ මොකක්ද ඒ උනේ අනේ බං අඩෝ මොකද්ද බං මේ වෙන්නේ අන්න හරි ඊයලෝ බේබියා මචං අනේ බේබියා පූසා ළමෙක් වුණා මචං පූසා ළමෙක් වුණා නාද මම ගිහින් මම නම් තේරෙන්නේ දැන් follow the black cat කියලා තමයි ඒත් වැඩෙන්නේ හරිද නෑ වෙන තැනකට එල්ල දිනවා මචං මේ බලහන් දැන් නිකන් මං ඉන්නේ අහසේ ගගඩ ගාමියෙක් කියලා වගේ නේ අඩිපාර වස්සේ යන දින්නේ මම මේ ගගඩ කියලාද අඩෝ පාර වෙන්නේ නැහැ මෙතන බිමට වැටේද අනේසරි බිමට වැටෙන්නේ නැහැ මම මේ අභ්‍යවකාශය නම් ඉතින් මම අමතකුණානේ අභ්‍යවකාශ ගුරුත්වාකර්ෂණ බලය අඩුයි කියලා අඩුයි නෙමෙයි නෑනේ බං මොකද්ද මම මේ අප්ඩේට් ෆේස්බුක් මචං අපි මේව කර ස්ටාර්ට් කරමු මගේ අප්ඩේට් එකකුත් තියෙනවා මේ මං ඉතින් පරණ වර්ෂන් යන්නේ දැන් මේ පරණ එච්චර පරණ නෑ මචං හරිද පරණ නෙමෙයි මං හරිද කුමාරි ගලන්නේ දැන් ඉතින් මොකද්ද බං ඉන්නේ කාගේද මේ කාගේද කිතර මේ නම විදියට මන් නම් ගේම් එක ඇල්ලුවේ නෑ අනේ මන්ද බං මොකක්ද දන්නේ මට එලා ඉන්නේ follow the black cat පොඩම් black cat follow කරන් black cat අඩිපාර scrap book එකක් තියෙනවා මචං මෙතන scrap scrap නේ pick up book එකක් තියෙනවා පොත තියාගෙන රෝල් කරලා ගහගෙන ඉතින් මේ ඉන්න බඩු ඉන්න උඹ ඕක අස්සරින්ගන් හිටියා කියලා මට book goes මචං මෙන්න මේ පොත එතනින් දාලා තියෙන්නේ හරිද අරු 8 වෙන සීන් එකක් තියෙනවානේ place book හරි remove book හරි මට ඕනේ යකෝ පුසා ගන්න යකෝ නේ පොත් අයින් කරන්නත් පුළුවන් දින පොත් අය පොත් ටික දාලා පුරවමු මචං හරිද Plant life continues to grow out of control since Newt's
අනේ මන්ද බං මෙන්න මෙතනින් පොතක් දාන්න පුළුවන් නේ මං හිතන්නේ. මන් දන්නේ නැහැ බං මොනවද මේ කරන්න තියෙන්නේ කියලා. මොකද්ද බං? ඔයිල් කෑන් එකක් කරන් මේ මුට ඔයිල් එකක් දාන්න පුළුවන් දන්නේ නැහැ මට. ඔයිල් කෑන් එක තියාගෙන ඇයි බං? වරෙන් වල පූසෝ එළියට follow the black cat. Place the book in the right place. හරි තැනල පොත් තියන්න ඉල මේක ඉංගියක් තියෙනවනේ බං මන් දැක්කේ දැන්. අන්න ඒකයි ප්‍රශ්නේ. තා පොත් තියන් යකෝ. right place 1 2 3 4 5 6 බම් මේක පිළිවෙලට හදන්න තියෙන මං හිතන්නේ අංක පිළිවෙලට. 6ට පස්සේ කීයද බං එන්න ඕනේ 7. 7 හොයපන් යකෝ 7. ඒ පොත් ගන්න බෑ බං. අනේ මන්ද බං 3 4 5 ඊතර පිළිවෙලක් තියෙනවා මචං. හරි හරි. ආයිත් 1 3 අනේ මන්ද බං. Face the missing book. තා missing book දෙකක් මෙතන තියෙනවා බං. මේ missing book දෙක කොහෙද තියෙන්නේ කියලා. තියෙන තැන හොයන්නනේ මචං අමාරු. ඔන්න එකයි කරන්න බෑ කියන්නේ බං මේ ගේම් එක මට. යමන් බලන්න. මොකද්ද මචං මේ තියෙන්නේ සොකට් එකක්. සොකට් එකට දාන සොකට් එකක් හරි මොකක් හරි රෙද්දක් ඕනේ. හරිද මචං මේ දොර අරින්න බෑ. හරි දොරක් නෙමෙයි මං හිතන්නේ බිත්තියක් තාප්පයක් හරි. ඒකෙන් මින් අපිට තියනවද වැඩක් තියනවද? ටේක් හැම. ඔතන සොකට් එකට මේකෙන් ගහන්න බෑද? ගහන්න බලන්න මෙලහට දීලා දලා. මචං මොනවද බම් මේ? රෝල් කේබල් එක. බලමු සොකට් එකට රෝල් කේබල් එක දාන්න පුළුවන්ද කියලා. නෑ. රෝල් කේබල් එක මෙතන. තියෙන්නේ මෙන්න මෙතන දාන්නද? නෑ රෝල් කේබල් එක නම් කොහොමත් රෝල් එකම තියෙන්නේ. එහෙනම් රෝල් කේබල් එක ගහගනින් රෝල් කරන්න දෙයක්වත් නෑ නේ බං. එහෙනම් කෙලින්ම ගහ ගන්න පුළුවන් නේ මචං. ගහ ගන්න ඕන තැන දන්නවා නම් එච්චරයි. බටන් එක ප්‍රෙස් කරාට විඩ දෙයක් නෑ නේ බං. අනේ මන්ද මම බටන් එක ප්‍රෙස් කරන්න කියලා එන්න. මොනවාද මේ නියන තියාගෙන ඉතින්. තියන්න ඕනේ නෑනේ බං. නියන තියාගෙන මොනවද කරන්න ඕනේ කියලා. හරි තේරෙනවා මොන හරි කිව්වම දැන් උඹලට මාත් එක්ක ඉඳලා හරිද තේරෙනවා මචං. ආයෙත් රෙකෝඩ් එකක් තියෙනවා මන් දෙකේ පොතක් වගේ. එකයි මේ ආගල් දෙකේ බං. ඊට පස්සේ ආයෙත් ඉතින් නෝන්ඩේට බැරි හින්දා මම නිකන් හිටියා. මචං මේ බෝනික්ගේ ෆොටෝ එකක් තියෙනවා මචං. ඒක නිකන් ඇත්ත ලුක් එකක් වගේ මම දැක්කේ. ओपन हर मैंने मेरे इधर ओपन कराने के लिए बैठना बालू मचा कोबा मैं ओपन कराने भाई देखा ये ओपन कराने पूरा एक ओपन लेके तुझे मुनाद नेता ही नहीं किया ना दे अन्य बचंगा इत मुनाद करना नहीं मित्र बच्चे पोता तीना देखे न देखो मम्मी एस्टीव में कि कोई दिना मदद करना उन्हें मचांगी वीडियो की ना मदद करना अन्य अन्ना तो पोता तीवन दिन अन्नी मंदा मारना मार या मोड़ या की किलोमीटर देंगी तीनी अने ऑयल क्या अन्नी ताऊ बता दें ताऊ को यार तीन नॉन मचा अभी मैंने मेतनी ना बाल आ गई ना मैं मेतनी ना बाल आ गई ना मैंने मेतनी ना कोबा अरे अरे पोता दिब्बा के लगी थी मैंने सब कुन्ने नहीं आमांग गीला बाल ले मुकद्दे को पोता दिब्बा के मुनाद करे नहीं मु दिन ने कामी पोते के बिलियर्ड में बंद दिया दिन अन्नो का इब्रास ने आरी पोतुन मारी आदेम पूछा दिया देंगे मेरे पूछा के पास से आने बोला मजा
මොනවාද මේ කෝල් මොනවද දන්නේ කෝල් අම්බෝ ඒක වැලියු එක බොයිලර් රූම් එක ගහගන්න නෙමෙයි බොයිලර් රූම් එකට ගිහිල්ලා කැමති දෙයක් කරගන්න මචං. හරිද? බොයිලර් රූම් කියන්නේ මොකක්ද දන්නේ නැහැ නේ මම. ලොක් කරලා නම් තියෙන්නේ කොහොමද යකෝ රූම් එකට යන්නේ? මෝඩයක් ගඳ ගහලා ඉන්නේ. මොකද්ද බම් දැන් දාන්නේ? I will build a shot. මොකද්ද බම් මෙන්න මේ කැලිත් තියෙනවා. මොකද්ද place the machine නෑ මොකද්ද investigate the boiler room. මෙන්න මේකට කන්න දෙන්න ඕනේ. හරිද? මෙන්න මේ කැලිය අරන් අරුට කවන්න තියෙන්නේ මං හිතන්නේ. බලමු මේකවත් කරලා ෆීඩ් කරන්න තියෙන්නේ ෆීඩ් කරන්න. ආතොර මෙන්න මේ කට වැඩි වෙනවා දැක්කනේ. එතකොට තමයි මොන හරි වෙන දෙයක් වෙන්නේ. හරි දුන් දානවා මේ කාමරේ පුපුරයි දැන් නම් ටිකක් දෙනවා. සිරි වර්ධන ඒ මොකද්ද වන්දෙන් කරන්න තියෙන්නේ? බලමු තව දාලා මොන රෙද්දක් ඒත් දන්නේ හරි ඒක වෙද්දිම මෙතනින් මේ අරින්න දැන් දින එක්ස්ප්ලෝර් ද බේයොන් ගේට්. හරි ගේට් එක ගාවට එක්ස්ප්ලෝර් කරන්න තියෙන්නේ. එක්ස්ප්ලෝර් කියන්නේ මොකක්ද කියලා මන් දන්නේ මම හිතන්නේ ඇවිදින්න. නැගිටින්න බෑ මේ කානුවන්නේ බෑ කියන්නේ බෑ. හරියක්කෝ මේකනේ ගේට් මං ගියා. අනේ මේ පැත්තේ ගේට්ටුවක් තියෙනවා නේ මචං. අර චාර්ජ් 10යි. උඩින් කෙල වගේ වැටෙනවා. මේකද දන්නේ ගේට්ටුව. ඒකත් නෙමෙයි දෙයක්ෝ. අඩෝ ගේට්ටු කීයක් තියෙනවද මොකක් හරි. අනේ කිටි දුවනවා. අනේ කිටියයි. අනේ දුවන්න එපා කිටි. අනේ දුවන්න එපා කිටි. කොයකෝ මේකත් නෙමෙයිද බේයොත් මොකද්ද වන්දන්නේ නැහැ කියන ගේට්ටු කවල. යකෝ මේ ගේට්ටු මේ තියෙන මෙන්න මේකද මේක. හරි මචං මේ ගේට්ටුව අරගෙන ඔන්න කාමරයක් අස්සට ඉංගුවා. ගලට මේක. නිකන් දිරා වැඩිච අවුරුදු 5000 විතර පරණ කාමරයක් වගේ මට නම් පේන්නේ. ආයිත් ගේට්ටුව ගාට යන්න කියලා මචං තියෙන්නේ. කරේ ගහන සද්දයක් මචං ඇහෙන්නේ මට. නිකන් මොන හරි ගහනවා වගේ සද්දයක් ඇහෙන්නේ. බලමු මේක ඕපන් කරන්න පුළුවන් නේ. ඒක නම් ලොක් කරලා දී. අනේ මන්ද පරණ බැටරියක් තියෙන පුත්තේ. මොකද්ද මේ? පුතාට මොකද්ද මේ? කවුරුහරි ගල්ඩි කන්නා වගේ සද්දයක් නිකන් මට ඇහෙන්නේ. කොහොමද ගේට්ටුව ගාවට යන්නේ කියලා තින්නේ? කොහෙද යන්නේ ගේට්ටුව තියෙන්නේ? ඒක පාරේ ගියපන් අර බස් ගේම් එක වගේ මැප් එකක් දාලා. නිදානේ හම්බුණා. පොත ගන්න ඕනේ. පූසයි. ෆ්ලෝරා කැරසෝලද මොකද මන් දන්නේ පොතක් තියෙන මට. insert a new battery. කො අනදර කැඩිච්ච බැටරියක් තිබ්බනේ. වරෙන් බලන්න ඒක දාලා බලන්න මොකක් හරි අලුත් බැටරියක් නේ. ඉතින් ඒක අලුත් නේ බං. මට අත් අලුත් නේ බං යන්නේ ඒකයි. මේ හොඳ බැටරියක් කියලා කිව්වේ නෑනේ බං. හරිද? අනේ මෙතන තියෙනවා බැටරි. තියෙනවා හෙන්නට තියෙනවා. අම්මෝ අකුණු සලකුණ වෙන්නේ අම්මට ඉතින් අකුණු කොටනවා. අම්මට අපේ පැත්තට මේ දැන් ගොරෝ දිවේ පොඩ්ඩක් ගොරෝ මචං දන්නවනේ ඉතින්.
ෆෝන් එක බන්න බෑනේ. අඩෝ රොබෝට පනාවද? රොබෝ ගන්න කියලා. දැන් රොබෝ වරම්මන් ටේක් රොබොට් රිපෙයාර් කරන්න දන්නලු. රිපෙයාර් කරන්නේ කොහෙද යම්මට? බෝ රිපෙයාර් කරන්න ඕන හින්දාද? රොබෝ කෙනෙක් නම කතා කරලා ගියාංගු. ටේක් රොබොට් සයාටු කරන්නේ. මම නිකන් කුයිලා ඉන්න බා. මේක ලොක් නේ බා. හරි මෙන්න මොකක් හරි තියෙනවද දන්නේ නේ. රිපෙයාර් කරන්න දෙනම් මූව. කඩයක් නැද්ද බෑ මේ රොබෝර රිපෙයාර් කරන්න බලන්න. ඔයාලා ගෙවල් පැත්තේ තියෙනවා නම් මේ රොබෝර කියන්නේ මේ රොබෝලා රිපෙයාර් කරන්න බලන්න. මේ කියන්න දන. ප්ලේස් එකක් දාන්න. pick up කොහොමද යකෝ රොබෝ රිපෙයාර් කරන්නේ? මෙතෙන්ට රොබෝ විසික් කරමු. මේ ආකාරයට ඊට පස්සේ අපි ගිහී එමෙ නියනාගේ ගන්න බලන්න බා. මොකද්ද? ස්ක්‍රේ ඩ්‍රයිවර්ද මොකද්ද ඒක? හරි. රොබොට් no do this. ඌ කැමති නෑලු. කැමති නැත්නම් මට කියන්නේ තෝ. නට් එකක් දාමු නට් එකක් දාමු. ඌ කැමති නෑ ඒකට උත්තර දෙන්න පුළුවන් පාරයට. මේ බොක්ස් එකක් වගේ එකක් දාමු. මොකක්ද දන්නේ නැහැ. කීතරම් කපනවද දැනගනින් ඕක. එතන දැන් කරන්න ඉතුරු වෙලා තියෙන්නේ. අන්න මෙන්න මෙතන ලීවර් එකක් තියෙනවා. යූස් කරමු ලීවර් එක. ඇරුණා. හිටපු දැන් මම ආවේ. යකෝ හිටපු දැන් මම ආවේ. මට දැන් රොබෝ රිපෙයාර් කරන්න ඕනේ. යකෝ උට ඒ වඩ උත්තර දෙන්න බලන් මොකද කරන්න ඕනේ කියලා කියන්නේ. මූඩයගේ ගුලි කාලා ඇවිල්ලා හැමදාම. අනේ බං දන්න එකෙක් කියහංග මොනවද කරන්න ඕනේ කියලා මුට. මං හිතේ මූ කතා කරනවා කියලා. මූ කතායි කරයි. තා ටිකක් මැරෙන්න එකක් ඉන්නේ නම් මූ කතා කරන්න. කාපන් තාම පුළුවන් තරම් කාපන් ගමම කාපන්. මචං ඉතින් මේකේ පාර්ට් 2 එකෙන් හම්බෙමු වෙනම් කියන්න තියෙන පාර්ට් 2 එකෙන් හම්බෙමු. හරිද? මට අදාළ වෙන්නේ නැහැ මේකේ බේබි යලෝ කියලා යලෝ බේබි මොනවාද බේබි කෙනෙක් ආවේ නැති. ඒකට මට කියන්න යන්නේ මට කියන්න එපා මන් දන්නේ නැහැ මචං. ඉතින් එහෙනම් පාර්ට් 2 එකෙන් හම්බෙමු මචං. එහෙනම් හැමෝටම සුබ දවසක් එහෙනම් කොල්ලෝනේ. අපි කැපෙන එක කියලා තමයි කියන්න දින හැමදාම වගේම. එහෙනම් සිරාවටම අපි කැපුණා. ඉතින් මචං අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. හරිද? ඒක තමයි මම කියන්නේ. යනවා කියලා ආයෙත් කියනවා මම මොන හරි. අන්න ඒක තමයි හැමදාම කියන්නේ. හරිද මචං? එහෙනම් අපි කැපුණා. එහෙනම් කොල්ලෝ කෙල්ලෝ අපි කැපුණා.